මගේ ලෝකය කුඩා එකකි. එහි සීමා මායිම් පැහැදිලිව ඇඳ තිබුණි. ඒ ලෝකයේ සූර්යයා, චන්ද්‍රයා, තාරකා සියල්ල වූයේ මගේ බිරිඳ නෙත්මිය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙකු ලෙස සේවය කළ මට ජීවිතය ගැන අහස උසට විහිදුණු සිහින තිබුණේ නැත. දවසේ වැඩ නිමවා දූවිලි බස් රථයක පැය ගණනක් ගෙවා නිවසට පැමිණ නෙත්මිගේ සිනහවෙන් පිරුණු මුහුණ දෙස බලා ඉඟුරු දෙමූ තේ කෝප්පයක් පානය කිරීම මගේ පැවැත්මේ උත්තරීතරම සතුට විය. අපේ කුඩා නිවසේ බිත්ති 4 අතර ගොඩනැගී තිබුණේ සරල සුන්දර විශ්වයකි. නමුත් සමහර විට අප විසින් පරිස්සමට ගොඩනගාගත් කුඩා ලෝකවලට පවා පිටතින් hama එන අනපේක්ෂිත කුණාටු පහර දෙන බව මට වැටහෙන්නට වැඩි කලක් ගිය නැත. ඒ කුණාටු අපේ ලෝකයේ අත්තිවාරම් පවා සොලවාලීමට සමත් බව මම එදා දැන සිටියේ නැත. ඒ සියල්ල ආරම්භ වූයේ අපේ ගේ පිටුපස තිබූ අක්කර කාලක ඉඩම් කැබැල්ලේ ආරවුලනි. මගේ මුත්තාගේ දහඩියෙන් පෝෂණය වූ පරම්පරා ගණනාවක් තිස්සේ අපට අයිතිව තිබූ එම පොලෝ කැඩැල්ලට අසල්වැසි ඉඩමේ අලුත් හිමිකරු නගරයේ මුදල් මත සිය බලය ගොඩනගාගත් ව්‍යාපාරිකයෙක් හදිසියේම අයිතිවාසිකම් කීමට පටන් ගත්තිය. නීතියේ හැකියට ඔප්පු තිරප්පු අප සතුව තිබුණද ඔහුගේ මුදල් සහ බලය නමැති යෝධ රළපහර ඉදිරියේ මගේ සාධාරණත්වය වැලි කැටයක්සේ අසරණ විය. උසාවි යෑමට මා සතුව මුදල් තිබුණේ නැත. ගමේ පොලිසියට ගියද ඔවුන්ගේ වචන වලින් සහ බැල්මෙන් ඔවුන් ඔහුගේ පැත්ත ගන්නා බව මට ඉංගියෙන් තේරුම් ගියේය. ඔවුන් මට සැලකුවේ කරදරකාරී කෘමියෙකුට මෙනි. දිනෙන් දින මම සෙවණැල්ලක්සේ වියකී යන අයුරු නෙත්මි බලා සිටියාය. මගේ සිනහව මැකී ගියේය, ආහාර රුචිය නැතිවිය. අපි ඕක අතෑරලා දාමු සංජය, මට ඔයා දුක් විඳිනවා බලන් ඉන්න බෑ. ඉඩමක් නැති වුණාට මට ඔයාව නැති කරගන්න බෑ. ඇය දිනක් මගේ හිස පිරිමදිමින් කීවාය. ඇගේ වචනවල වූයේ අවංක ආදරයකි. නමුත් මගේ පිරිමි ආත්මය ඒ පරාජය එතරම් පහසුවෙන් බාර ගැනීමට ඉඩ දුන්නේ නැත. එය ඉඩම පිළිබඳ ප්‍රශ්නයකට වඩා මගේ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්විබුණි. එවන් බලාපොරොත්තු සුන් වූ දිනක කළු පැහැති ජීප් රථයක් අපේ ගේ දොරකඩ නතර කළය. එහි එන්ජිමේ ගුගුරන හඬ අපේ නිහඬතාවය බිඳ දැමිය. එහින් බැස ආවේ අපේ ප්‍රදේශයට අලුතින් ස්ථානාධිපති OIC ගුණසේකර මහතාය. උස කඩවසම් නිල ඇඳුමට පුදුමාකාර ගාම්භීරත්වයක් එක්කල ඔහු ගමේ කවුරුත් හොර රහසේ කතාබහ කළ චරිතයක් විය. ඔහුගේ පැමිණීම ප්‍රදේශයේ කුඩා අපරාධකරුවන්ගේ කොඳු නාරටිය දිගේ සිසිල් යමක් ගමන් කරවීමට සමත් විය. ඔහුව කවුරුත් ගෞරව සම්ප්‍රයුක්ත බියකින් හැඳින්වූයේ පොලිස් මුදලාලි යන නමිනි. සංජය මහත්තයා ඉන්නවද? ඔහු ඇසුවේ ගිගුරුම් හඩක් මෙන් ගොරෝසු නමුත් ගෞරවනීය හඩකිනි. මම බියෙන් වෙවුලමින් එළියට බැස්සෙමිනි. මා සිතුවේ මා අතින් යම් වරදක් සිදු වීද කියාය. "ඔව් සර්, මං ආවේ අර ඉඩම් ප්‍රශ්නේ ගැන කතා කරන්න. මට ආරංචි වුණා පොඩි අසාධාරණයක් වෙනවා කියලා." එදා ඔහු මා සමග විනාඩි 10ක් පමණක් කතා කළේය. ඔහු මගින් කිසිදු ලියවිල්ලක් ඉල්ලුවේ නැත. නමුත් ඔහුගේ වචනවල තිබුණේ පුදුමාකාර විශ්වාසයකි. "බය වෙන්න එපා සංජය, නීතියක් තියෙන රකක් මේක. මම බලා ගන්නම්." ඔහු කීවේය. ඔහුගේ දැස්වල තිබූ තියුණු බැල්ම ඕනෑම බොරුවක් විනිවිද දැකිය හැකි බවක් මට හැඟුණි. දින දෙකකට පසු අසල්වැසියාගේ ඉඩම් මැනීම නතර විය. තවත් දින කිහිපයකින් ඔහු විසින්ම මා හමුවීමට පැමිණි වැරදීමක් වෙලා තියෙන්නේ සමාවන්න යයි කියා ගියේය. මට සිදුවන්නේ කුමක්දයි සිතා ගනීමටවත් නොහැකි විය. කිසිදු සටනකින් තොරව මම යුද්ධය දිනා තිබුණි. අපි ගුණසේකර මහත්තයට ගිහින් තේ ටිකක් දීලා එමු, නෙත්මි යෝජනා කළාය. මමද ඊට එකඟ විමි. ඒ මගේ ජීවිත නැමැති නිසල විලට කිසිදා නොසිතූ ගලක් වැටෙනු මොහොත බව මම එදා දැන සිටියේ නැත. ඒ ගල විල පතුලටම ගොස් එහි සංගවා තිබූ රහස් මතු කරනු ඇතයි මම සිහිනෙනුදු නොසිතුවමි. OIC ගුණසේකර අපේ ජීවිතවලට ඇතුළු වූයේ එලෙසනේ. ඔහු අපේ ණයගැතිකම ප්‍රතික්ෂේප කළය. "ඒක මගේ රාජකාරිය සංජය." ඔහු කීවද එතැන් පටන් ඔහුගේ රාජකාරී අපේ නිවස වටා නිතරම කැරකෙන්නට විය.
ප්‍රදේශයේ ආරක්ෂාව ගැන බලන්න ආවේ මේ පැත්තේ පොඩි සොරකමක් ගැන ආරංචියයි ඒකයි මේ පැත්තේ පොඩ්ඩක් කරක් ගැහුවේ වැනි හේතු දක්වමින් ඔහු සතියකට දෙතුන් වතාවක් අපේ ගේ දොර කඩට ගොඩ විය. ඔහු පැමිණෙන සෑම විටම මා සමග කතා කරන අතරතුර ඔහුගේ දැස් මොහොත පිට නිත්මි විට යොමු වී නතරවන අයුරු මම දුටුවෙමි. එය හුදු බැල්මක් නොවිය. එය යමක් කිරාමෙන බලන යමක් තක්සේරු කරන බැල්මක් විය. ඒ බැල්ම තත්පර කිහිපයකට සීමා වුවද කාලය නතර වූවක් මෙන් මට දැනිනි. ඒ නිමේෂයේදී මා සහ ඔහු අතර තිබූ සුහද කතාබහ නොපෙනෙන පවුරකින් වෙන් වී ඔවුන් දෙදෙනා පමණක් වූ වෙනම ලෝකයක් නිර්මාණය වන බවක් මට හැඟුණි. නෙත්මිද වෙනස් වන්නට විය. ඇගේ සුපුරුදු සැහැල්ලු බව වෙනුවට යම්කිසි බරපතලකමක් গুপ্ত බවක් ඇගේ හැසිරීමට එක් වී තිබුණි. ගුණසේකර මහතා එන බවට ඉංගියක් ලැබුණු සැනින් ඇය හොඳින් ඇඳ පැළඳගත්තාය. ඇය සාමාන්‍යයෙන් භාවිතා නොකරන රාත්‍රියට පිපෙන සමන් පිච්චවලක සුවඳ සිහිගන්වන සියුම් සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරන්නට පටන් ගත්තාය. ඒ සුවඳ මගේ නාසයට දැනෙන විට මගේ හදවතේ කොතනක හෝ නුහුරු කකියන වේදනාවක් හටගන්නා බව මට දැනිනි. එය ඊර්ෂ්‍යාවක්ද නැතහොත් හඳුනාගත නොහැකි අනතුරක් පිළිබඳ ඉවක්දැයි මටම තේරුම් ගත නොහැකි විය. ඔබේ බිරිඳ හරිම ශක්තිමත් චරිතයක් තියෙන කෙනෙක් සංජය. මේ වගේ කාලයක ඒ වගේ ගුණාංග හරිම වටිනවා. ඔහු දිනක් කීවේ නෙත්මි පිළිගැන් වූ තේ කෝපේ තොලගාන අතරේය. ඔහුගේ වචන මතු පිටින් මට ප්‍රශංසාවක් වුවද යටින් දිවෙන වෙනත් අරුතක් එහි ගැබ්ව ඇති බව මට දැනුනි. ඔහු නෙත්මි ගැන මම නොදන්නා යමක් දන්නේද? ඔහුගේ දැස් නෙත්මි දෙසින් ඉවටට නොගත් ඒ මොහොතේ ඔහුගේ බැල්මේ තිබූ ඒ අමුතු බර මගේ සිතේ පළමු සැකයේ බීජය පැල කළේය. දිනක් සවස මා නිවසට එන විට නෙත්මි කාමරයේ දුරකථනයෙන් කතා කරමින් සිටියාය. ඇගේ හඬ ඉතා සිමිනි. මම එනව දුටුසැනින් ඇය "හරි මම පස්සෙ ගන්නම්" කියා ඉක්මනින් දුරකථනයේ විසන්ධි කළාය. ඇගේ මුහුණ රතු වී තිබූ අතර ඇය සිටියේ මහත් කලබලයෙනි. "කවුද කතා කළේ?" මම ඇසුවේ සැහැල්ලුවෙනි. අර මාලනී නිකං කතා කළේ." ඇය ගොත ගැසුවාය. නමුත් ඇගේ දැස් මගින් යමක් සගවන බවට හොඳම සාක්ෂිය විය. ඇය බොරු කියන විට ඇගේ වම් ඇහි බැම යන්තමින් ඉහළ යන බව මම දැන සිටියෙමි. එදා එය එසේම විය. සැකය යනු පිළිකාවකි. එය හදවතේ එක් කොනක හටගෙන සෙමෙන් මුළු පැවැත්මම වෙලා ගනී. මගේ සිතේද සැකය දිනෙන් දින වර්ධනය විය. නෙත්මි මගෙන් යමක් සගවමින් සිටියාය. ඒ කුමක්ද? ඇය යම් කරදරයක පැටලී සිටියාද? නැතහොත් ඇය මාව රවටමින් සිටියාද? ගමේ පන්සලේ වාර්ෂික පින්කමදා ඒ සැකය තවත් තීව්‍ර විය. මුළු ගමම රැස්ව සිටි ඒ ස්ථානයේදී OIC ගුණසේකර නෙත්මිට විශේෂ සැලකිල්ලක් දැක්විය. එය පෙම්වතෙකු පෙම්වතියකට දක්වන සැලකිල්ලක් නොව වටිනා වස්තුවක් ආරක්ෂා කරන්නෙකුගේ විමසිලිමත් අවධානයක් මෙන් විය. ඔහු ඇයට අසුනක් වෙන් කර දුන්නේය. දන්සලේ පොලිමේ නැසිට ඇයටම කෑම පිඟානක් ගෙනවිත් දුන්නේය. ඔහු නිතරම ඇය අසලට වී කුමක් හෝ කතා කරමින් සිටියේය. ගමේ මිනිසුන්ගේ ඇස් මා සහ නෙත්මි වෙත යොමු වන විට මම ලැජ්ජාවෙන් හැකිලී ගියමි. OIC මහත්තයේගෙයි සංජයගේ නෝනගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද යනුවෙන් ඔවුන් රහස් හඬින් කුටුකුටු ගානවා මට ඇසෙනවක් මෙන් දැනිනි. නෙත්මිගේ මුහුණේ තිබුණේ අපැහැදිලි සතුටකි. ඒ ඇයට ලැබෙන විශේෂ සැලකිල්ල නිසාද නැතහොත් වෙලත් හේතුවක් නිසාද යන්න මට තේරුම් ගැනීමට නොහැකි විය. "ඔයාට පේන්නේ නැද්ද මිනිස්සු අපි දිහා බලන විදිහ?" "සර්, ඔයාට ටිකක් විතර වැඩිපුර සැලකිල්ලක් දක්වනෝ වැඩි නේද?" මම එදා රෑ ඇගෙන් ඇසුවෙමි. "අනේ සංජය, එයා අපිට උදව් කරපු කෙනෙක්නේ. ඒ ගෞරවයට වෙන්න ඇති." ඇය කීවේ මගේ දැස් මග හරිමිනි. දින කිහිපයකට පසු නෙත්මි අලුත්ම මිල අධික පෙනුමෙටි සාරියක් ඇඳ සිටිනු මම දුටුවෙමි. එහි වර්ණය රාත්‍රී අහසමෙන් තද නිල් පැහැයක් ගත් අතර රිදී පැහැති නූලෙන් කුඩා තරුමෙන් මෝස්තරයක් ගොතා තිබුණි. මම මීට පෙර එය දැක තිබුණේ නැත. "මේක කොහෙන්ද? අපි මේ වගේ එකක් ගන්න තරම් සල්ලි වියදම් කළේ නෑනේ." මම ඇසුවේ කෙලින්මයා. මේක මට ඔෆිස් එකේ උත්සවයකට අඳින්න හම්බ වුණේ. එයාලා වියදම් කළේ." ඇය කීවාය. නැවතත් ඇගේ වම් ඇහි බැම ඉහළ ගියේය. මගේ සිත කීවේ එය බොරුවක් බවයි.
නියම සාක්ෂිය මට ලැබුණේ ඉන් දින දෙකකට පසුවය. මට හදිසියෙම නගරයට යාමට අවශ්‍ය වූ අතර බස් රථයක් එනතුරු බදා සිටියදී OIC ගුණසේකර ඔහුගේ ජීප් රථය මා අසල නතර කළේය. නගින්න සංජය මමත් ඒ පැත්තටමයි යන්නේ. මම වාහනයට නැගුණු සැනින් මගේ නාසය පුරා පැතිර ගියේ ඒ හඳුනන සුවඳයි. නෙත්මි භාවිතා කරන ඒ රාත්‍රී සමන්පිච්ච මල් සුවඳ. වාහනේ වායු සමීකරණයෙන් විහිදුණු ඒ සුවඳ නොපෙනෙන අතකින් මගේ ගෙල සිර කරන්නාක් මෙන් මට දැනිනි. මගේ පපුවට ගලක් තෙබුවාක් මෙන් බලක් දැනිනි. ඔහු මට යමක් කීවද මට එය ඇසුනේ නැත. මගේ මනස පුරා තිබුණේ එකම ප්‍රශ්නයකි. ඇය මේ වාහනයට නැග්ගාද? ඇයි? ඔහු සුක්කානම මත අත තබාගෙන පාර දෙස බලාගෙනම සංසුන් හඩකින් මෙසේ කීවේය. සංජය මේ නගරයේ පේනවට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට ආදරය කරන අයව ආරක්ෂා කරන්න අපි හිතන්නේවත් නැති තීරණ ගන්න වෙනවා. වැදගත්ම දේ Tamanගේ ගෙදර අත්තිවාරම ගැන විශ්වාසය తీරන එක. ඒ වචන මගේ පපුවටම වැදුනි. ඒ සුහද උපදෙසක්ද නැතහොත් මගේ නොහැකියාව ගැන කළ සියුම් ඉඟියක්ද? ඔහු මගේ සිතේ ඇති සැකය දැනගෙන මට අනතුරු අඟවනවාද? මගේ මනස අවුල් ජාලයක් බවට පත්ව තිබුණි. මම නිවසේ සිටින විට පවා මට සහනයක් දැනුනේ නැත. මම නෙත්මිගේ සෑම ක්‍රියාවක් දෙසම සැකයෙනි. ඇයගේ දුරකථන ඇමතුම්, ඇයගේ හුදකලා ගමන් බිමන් සියල්ල මට ප්‍රහේලිකාවිය. මම ඇලෙගෙන් ප්‍රශ්නාසනවා වෙනුවට නිහඬ විමි. අපේ ගෙදර තිබූ සතුට පිරුණු නිහඬතාවය වෙනුවට දැන් තිබුණේ සැකයෙන් සහ බරති වචනවලින් පිරණු গুপ্ত නිහඬතාවයකි. අපි එකම වහලක් යට ජීවත් වූ ආගන්තුකයන් දෙදෙනෙකු මෙන් විය. දිනක් මම නිවස අස්පස් කරමින් සිටියදී නෙත්මිගේ පැරණි පොත් අල්මාරියක් මගේ යටින් පෙරළුණි. පොත් අතර තිබී බිමට වැටෙනු ඡායාරූපයක් මම දුඩුවමි. එය තරමක් ගිය ඡායාරූපයකි. එහි සිටියේ තරුණ නෙත්මි සහ ඇය අසලින් සිටගෙන සිටි තරුණ වියේ සිටි ගුණසේකරය. ඔහු සිටියේ පොලිස් නිලැඳුමෙන් නොවේ. ඔවුන් දෙදෙනාගේ මුහුණුවල තිබුණේ හුදු හඳුනන අයගේ සිනහවකට වඩා ගැඹුරු විශ්වාසනීය බැඳීමක සිනහවක් බව මට පෙනුනි. මම ඒ ඡායාරූපය අතැතිව නෙත්මි එනතුරු බලා සිටියෙමි. ඇයය දුටු සැනින් ඇගේ මුහුණ සුදුමැලි වී කීයේය. ඇගේ දැස් බියෙන් විශාල විය. මේක කොහෙන්ද? ඇය ඇසුවේ වෙවලන හඬිනි. ඔයාගේ පොත් අතර තිබිලා හම්බ වුණේ. කවුද මේ? ඔයා කිව්වේ ඔයා සර් වඳුනගත්තේ මේ ළඟදි කියලා නේද? මේකේ ඉන්න විදිහට ඊට වඩා පරණ කතාවක් වගේ. අනේ මේ එයා අපේ දුරින් නෑයෙක් වෙනවා සංජය. පොඩි කාලේ ගත්ත පින්තූරයක්. මට ඒක අමතක වෙලා තිබුණේ. ඇයගේ පැහැදිලි කිරීම මගේ සැකය තවත් වැඩි කළා පමණි. දුරින් නෑයෙක් නම් ඇයි ඇය එය මට මුල සිටම නොකීවේ? ඔවුන්ගේ අතීතයේ මා නොදන්නා රහස කුමක්ද? ඇයි ඇය මෙතරම් කලබල වන්නේ? ඊළඟ සතියේ නෙත්මිට පොලිසියට එන ලෙස දැනුම් දීමක් ලැබුණේ. ප්‍රදේශයේ සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට යයි එහි සඳහන් විය. ගුණසේකර මහතාම ඇයට දුරකථනයෙන් කතා කර බය වෙන්න දෙයක් නෑ නෙත්මි. මම ඉන්නවනේ යයි පැවසූ බව ඇය මට කීවාය. ඇයව පොලිස් ස්ථානයට කිහිප වතාවක්ම ගෙන්විය. ඒ සෑම විටම ඇය ගියේ තනිවමය. මම ඒ ගැන විමසූ විට ඒක හරිම රහස්‍ය තොරතුරක් සංජය. මේ ගැන කාටවත්ම කියන්න එපා කියලා සර් කිව්වා. ඒක හැමෝගෙම ආරක්ෂාවට වැදගත්. යයි ඇය පැවසුවාය. මගේ ඉවසීමේ සීමාව පැන්නේ එදිනයා. රහස්? මගෙන් සංගවන රහස් මොනවාද? මම ඇයව විශ්වාස කළ යුතුයයි ඇය සිතනවාද? මගේ ආදරය, මගේ ජීවිතයම වූ ඇය වෙනත් මිනිසෙකු සමග රහස් බෙදා ගනිමින් සිටියාය. ඒ රහස් අපේ විවාහය නැමැති පූජනීය බිම මත අඳුරු සෙවණැලි මවමින් තිබුණි. මට තවත් බලා සිටීමට නොහැකි විය. මට තීරණයක් ගත්තෙමි. සත්‍ය කුමක් වුවත් එයට මුහුණ දීමට මම සූදානම් විය. ඊළඟ දවසේ නෙත්මි මාලනීගේ ගෙදර යනවා කියා නිවසින් පිටත් විය. නමුත් මම ඇගේ බොරුව දෙන සිටියෙමි. මම ඇයට නොදැනෙනසේ දුරින් ඇය පසුපස ගියෙමි. ඇය බස් නැවතුම පසු කර නගරය දෙසට යන පාරේ ගමන් කළාය. මගේ හදවත වේගෙන් ගැහෙන්නට විය. සෑම පියවරක් පාසාම මම බිය වූ සත්‍යයට මම ලං වෙමින් සිටියෙමි. ඇය නැවතුනේ OIC ගුණසේකරාගේ නිල නිවස ඉදිරිපිටය.
මගේ ලෝකය කඩා වැටුණක් මෙන් මට දැනිනි. මගේ ඇස් ඉදිරිපිටම ඇය ගේට්ටුව විවෘත කරගෙන ඇතුළට ගියාය. සිතුවිලි දහසකින් මගේ මනස ගිනිගෙන තිබුණි. කෝපය, වේදනාව සහ පාවාදීමේ හැඟීම එකට මුසු වී මාව අඩපණ කළේය. මම තවත් සැඟවී සිටියේ නැත. මම වේගයෙන් පාර පැන ඒ නිල නිවසේ ගේට්ටුව තල්ලු කරගෙන ඇතුළට දිව ගියමි. දොර අඩවන්ව තිබූ අතර මම එය තල්ලු කරගෙන වේගයෙන් ඇතුළු විමි. නෙත්මි මගේ හඬින් මුළු නිවසම දෙදරුම් කෑවාක් මෙන් මට දැනිනි. මම දුටු දසුනෙන් මම ගල් ගැසී ගියෙමි. එය මා කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවේ. සාලයේ විශාල මේසයක් වටා නෙත්මි සහ ගුණසේකර සිටියහ. නමුත් ඔවුන් තනිවම නොවේ. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද එහි සිටියහ. වාතයේ තිබුණේ දැඩි ආතතියකි. දුම්කොළ සුවඳක් සහ බැරෑරුම්කමක ගන්ධයක් මුසු වී තිබුණි. මේසේ මත විශාල සිතියමක් අතුරා තිබූ අතර ඒ මත ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනයෙකුගේ සහ තවත් නාඳුරන මිනිසුන් කිහිප දෙනෙකුගේ ඡායාරූප අලවා තිබුණි. ඒ අතර රතු පැහැති ඉරි, කව සහ සලකුණු ඇඳ තිබිනි. එය යුද සැලසුම් කාමරයක් මෙන් දිස්විය. නෙත්මිමා දැක තිගැස්සුනාය. OIC ගුණසේකර පුටුවෙන් නැගිට මා දෙසට පැමිණියේය. ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමයක් මිස වරදකාරී හැඟීමක් නොවේ. සංජය, ඔයා කොහොමද මෙහෙට? මම දැනගන්න ඕන මෙතන මොකද වෙන්නේ කියලා. මේ රහස් මොනවද කියලා මට දැනගන්න ඕන. මම කීවේ වෙවුලන හඩිනි. ගුණසේකර නෙත්මි දෙස බැලුවේය. ඇය දෑසින් ඔහුට යමක් කීවාය. ඔහු ගැඹුරු හුස්මක් ගෙන මා දෙසට හැරුණේය. සංජය, මට සමාවෙන්න මේ දේවල් ඔයාගෙන් සගවන්න සිදු වුණාට ඒ ඔයාගේම ආරක්ෂාවට. ඔහු පැවසූ කතාවෙන් මගේ හිස කැරකවී ගියේය. ප්‍රදේශයේ දේශපාලන බලය භාවිතා කරමින් තරුණ ජීවිත අඳුරේ හෙළන මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක් මෙහෙයවන සංවිධානාත්මක කල්ලියක් ගැන ගුණසේකර විමර්ශනය කරමින් සිටියේය. ඒ දේශපාලඥයා අපේ ඉඩම් ප්‍රශ්නයට මැදිහත් වූ ව්‍යාපාරිකයාගේද හිතවතකි. නෙත්මි සහ ගුණසේකර අතර තිබුණේ අතීතයේ සිටම පැවති දුරස්ත නෑදෑකමකි. ඒ හරහා ගුණසේකර නෙත්මිගේ තීක්ෂණ බුද්ධිය සහ නිර්භීතකම ගැන දැන සිටියේය. ඔහු නෙත්මිගේ උදව්විල්ලා තිබුණි. එම ජාවාරමේ ප්‍රධානියෙකු සේවය කරන ආයතනයකට රහසේ ඇතුළු වී තොරතුරු ලබාගත හැකි එකම විශ්වාසවන්තම පුද්ගලයා වූයේ නෙත්මිය. එම ජාවාරමේ තොරතුරු සපයන රහස් ඔත්තුකාරී වූයේ මගේ බිරිඳ නෙත්මිය. නඩුවක සාක්ෂිය, රහස්‍ය තොරතුරු, මිල අධික සාරිය, හදිසි දුරකථන ඇමතුම් මේ සියල්ලම ඒ භයානක මෙහෙයුමේ කොටස් බව මට වැටහුණි. ඇය මා ඉදිරියේ රඟපෑවේ මගේ ආරක්ෂාව වෙනුවෙනි. ඇය මගේ ජීවිතය බේරා ගනීට ඇගේ ජීවිතය පරතුවට තබා තිබුණි. මම නෙත්මි දෙස බැලුවමි. ඇගේ දෑස් කඳුලින් පිරී තිබුණි. මා මෙන්නාල් ඇය ගැන සිතා සිටි දේ ගැන මට දැනුනේ දරාගත නොහැකි ලැජ්ජාවකි. මම ඇයව අවිශ්වාස කරද්දී ඇය මුළු සමාජයක් වෙනුවෙන් සටන් කරමින් සිටියාය. මම නිහඬවම එතනින් පිටවී ගිදර ආවෙමි. පැයකට පමණ පසු නෙත්මි නිවසට පැමිණියාය. ඇය කිසිවක් කතා නොකර මා අසලින් වාඩි වූවාය. නිහඬතාවය කාමරය පුරා පැතිරී ගියේය. එය තවදුරටත් සැකයේ නිහඬතාවය නොව නොකියූ වචන දහසකින් පිරුණු බරති නිහඬතාවයකි. මගේ සිතේ තිබුණේ ප්‍රශ්න දහසකි. මම ඇයට සමාව දිය යුතුද? ඇය කලේ මගේ යහපතට වුවත් ඇය මාව රැවටුවා නොවේද? මම ඇයගේ නිර්භීතකම ගැන ආඩම්බර විය යුතුද? නැතහොත් ඇය මා ඇද දැමූ මේ භයානක ලෝකය ගැන බිය විය යුතුද? ගුණසේකර, ඔහු ඇයව ආරක්ෂා කරන්නෙක්ද? නැතහොත් තම අරමුණු වෙනුවෙන් මගේ බිරිඳව භයානක ක්‍රීඩාවක ඉත්තෙකු ලෙස භාවිතා කළ කපටියෙක්ද? ඔහු ඇයට සැලකුවේ රාජකාරියට පමණක්ද? නැතහොත් ඒ බැල්ම පිටුපස තවමත් මා නොදන්නා හැඟීමක් සැඟවී තිබුණාද? මම නෙත්මිගේ දෑස් දෙස බැලුවමි. ඒ දෑස්වල තිබුණේ ආදරයද, සමාව අයදීමද, නැතහොත් මා කිසිදා නොදැන සිටි ආගන්තුක ගැහැණියකගේ ශක්තියද? මා විවාහ කරගත්තේ සරල ලිපිකාරිනියක්ද, නැතහොත් වීරවරියක්ද? සත්‍ය හෙළිවී තිබුණද? මගේ සිතේ සැකේ සෙවණලි සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත.
මම ඇගේ අත අල්ලා ගත්තමි. ඉදිරියේදී අපේ ජීවිත කෙසේ වේවිදයි මම දැන සිටියේ නැත. නමුත් එක් දෙයක් පැහැදිලි විය. අපේ කුඩා ලෝකය නැවත කිසිදා මෙන් වන්නේ නැත. එහි බිත්ති පුළුල් වී ඒ තුලට මුළු ලෝකයම අන්තරායන් සහ වගකීම් ඇතුළු වී තිබුණි.